1939 දී විතර සෙමියොන් කිර්ලියන් කියන විද්‍යාඥයා ඡායාරූපකරණය පිළිබඳ පරීක්ෂණයක් කර කර ඉන්නවා. මෙහෙම ඉන්නකොට මෙයා ඡායාරූප ගන්න භාවිතා කරපු අධිවෝල්ටීතාවයක් තියෙන තහඩු දෙක අතරට මෙයාගේ අතක් යනවා. ඒකෙන් ලැබිච්ච ඡායාරූප මෙයා පරීක්ෂා කරලා බලද්දි මෙයාට පේනවා මෙයාගේ අතෙන් යම්කිසි කිරණ වර්ගයක් එහෙම නැත්නම් මොනවා හරි ආලෝක ධාරාවන් ටිකක් නිකුත් වෙලා තියෙනවා කියලා. ඉතින් මේ 1939 ඉඳන් තාක්ෂණික ඡායාරූපකරණයක් බිහි වෙලා තියෙනවා. මේකට තමයි කිර්ලියන් ඡායාරූපකරණය කියලා කියන්නේ. මේ කිර්ලියන් ඡායාරූපකරණය හොයා ගැනීමත් එක්ක මිනිස්සු අතර මතයක් ගොඩනැගිලා තියෙනවා ජීවීන් වටා තියෙන ශක්ති අවකාශයක් ගැන. ඉතින් සුබ දවසක්. අද වීඩියෝ එකේ මම කතා කරන්න අන්නේ ශක්ති අවකාශය ගැන. මොකක්ද මේ ශක්ති අවකාශය? මේකක් ඇත්තටම තියෙනවද? එහෙම තියෙනවා නම් මේක වෙනස් වෙන්නේ කොයි විදිහටද? ඔයාගේ ඒක කොයි විදිහටද තියෙන්නේ? අපි කතා කරමු. ඉතින් අවසානයේ වෙනකම් වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. ඉතින් මේ ඕර එකක් කියලා කියන්නේ ඇත්ත දෙයක්ද? එහෙම නැත්නම් ඕර එකක් කියන්නේ බොරු දෙයක්ද? මේ ගැන තියෙන මතය තාමත් කවුරුවත් හරියටම තහවුරු කරලා නැහැ. එක පිරිසක් විශ්වාස කරනවා ඕරා කියලා එකක් තියෙනවා ඌ හැම දෙයක් තියෙනවා කියලා. හැබැයි තව පිරිසක් විශ්වාස කරනවා නෑ එහෙම දෙයක් නෑ. අර විදිහට කිර්ලියන් ඡායාරූප වලින් එන්නේ ජීවියාගේ මතු පිටේ තියෙන තෙතමනය ලබන වගේ සාධක නිසා විහිදෙන කිරණ වගේක් කියලා. ඒ කොහොම වුණත් අපි ආගමික පැත්තෙන් සංස්කෘතිමය පැත්තෙන් දාර්ශනික පැත්තෙන් ගත්තොත් මේ ඕරා එකක් කියන තැනට ලොකු වටිනාකමක් දීලා තියෙනවා. ඉතින් ඒක නිසා අපිට ඕරා එකක් තියෙනවා කියලා විශ්වාස කරන්නත් ඕරා එකක් නෑ කියලා විශ්වාස කරන්නත් හරි මතයක් ගොඩනගා ගන්න බෑ. ඉතින් අපි මොනවද අපිට මේකට භාවිතා කරන්න පුළුවන් සාක්ෂි? අපි ආගමික පැත්තෙන් ගත්තොත් මේකේ ඕරා එකේ තියෙන දේ තමයි මානසිකව දියුණු කෙනෙක්ගේ ප්‍රභාස්වර කහ පාටක් එයාගේ ඕරා එකට ලැබෙනවා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඒ වගේම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඒගොල්ලෝ නිරූපණය කරලා තියෙන ඡායාරූපවල ඒ වගේම පිළිමවල ඒගොල්ලෝ වටා විහිදෙන ආලෝක ධාරාවක් එහෙම නැත්නම් ප්‍රභාස්වර රශ්මි මාලාවක් නිරූපණය කරලා තියෙනවා. ඉතින් අපි විශ්වාස කරන ඌ එහෙම දෙයක් තියෙනවා. ඒ වගේ අපි දන්නවා බෞද්ධ කොටියේ හදලා තියෙන්නෙත් මේ බුදුරජාණන් වහන්සේගේ අර විහිදෙන රශ්මි මාලාවේ තියෙන පාට වලින් කියලා. ඒකම තමයි වර්තමානයේ වෙද්දී තැන් තැන් වල අපේ රට ලංකාව ඇතුලේ වුණත් කිර්ලියන් ඡායාරූපකරණේ භාවිතා කරලා අපි ඕරා එක මොන වගේද මේ අවස්ථාවේදී කොයි විදිහටද කියලා හොයාගන්න පුළුවන් විදි ක්‍රම තියෙනවා. ඉතින් ඒක නිසා ඕරා එකක් නැහැ කියලා කාටවත් පැහැදිලිවම නිශ්චිතවම කියන්න බෑ. අරම කලින් කිව්වාගේ තවත් පිරිසක ඉදිරිපත් කරන විද්‍යාත්මක මත එක ලබන තෙතමනය වගේ සාධක නිසා ඕර එකක් නැහැ කියන අදහසත් මිනිස්සු අතරම තියෙනවා. ඉතින් ඒක නිසා මේක විවාදාත්මක මාතෘකාවක්. ඒක නිසා කෙනෙක් මේ මම කියන අදහස් එක්ක එකක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කෙනෙක් ඒ අදහස් එක්ක එකක නොවෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් මේක විචිත්‍ර මාතෘකාවක් හින්දා තමයි මම මේක ඉස්සරහට කතා කරගෙන යන්න තෝරගත්තේ. ඉතින් ඔයාට තියෙන්නේ මොන පාට ඕරා එකක්ද? ඔයාගේ ඕරා එක ඔයා එක එක තැන්වලදී, ඔයා එක එක අවස්ථාවලදී, ඔයාගේ දවසක් ඇතුළතදී ඔයා එක එක අවස්ථාවලදී ඔයාගේ මානසික මට්ටම අනුව ඕරා එක වර්ණය වෙනස් වෙනවා. මේක පිළිබඳව සටහනක් අපිට ඉදිරිපත් කරන්න පුළුවන් මේ විදිහට. ඔයාට ආදරයේ සෙනෙහස දැනෙනවා නම් ඔයාගේ ඕරා එක රෝස පාටයි. ඔයා නිර්භීත බවක් තියෙනවා නම් තැඹිලි පාට ඕරා එකක්. ඒ වගේම ලෙඩ වෙලා රෝගීව නම් ඉන්න එක දුඹුරු පාට ඕරා එකක්. සුවපත් බවෙන් ඉන්නවා නම් කියන්නේ නිරෝගීව ඉන්නවා නම් කොළ පාටයි. කෝපයෙන් කනසල්ලෙන් ඉන්නවා නම් රතු පාට ඕරා එකක්. ඒ වගේම සංසුන්ව ඉන්නවා නම් ඒ වගේම ප්‍රසන්නව ඒ වගේම ගොඩක් සතුටින් සැනසීමෙන් ඉන්නවා නම් ඒක දම් පාට ඕරා එකක්. ඒ වගේම ආධ්‍යාත්මිකව දියුණු බවෙන් ඉන්නවා නම් අරම කලින් කිව්වාගේ වාට තියෙන ප්‍රභාස්වර කහ පාට ඕරා එකක්. වෛරයෙන් පසුතැවිල්ලෙන් ඉන්නවා නම් අඳුරු කළු පාට ඕරා එකක් තමයි වාට තියෙන්නේ. ඉතින් ඒක නිසා දැන් සාමාන්‍යයෙන් අපිට හිත එක මට්ටමකට එක කරගන්න බෑ. ඒ නිසා දවසක් ඇතුළතදී අපේ හැඟීම් එක එක තැන් වලට යනවා. කෝපය, තරහ, වයි සතුට. ඒ නිසා මේ ඕරා එකේ වර්ණය දවසක් ඇතුළතදී විශේෂයෙන් සාමාන්‍ය මිනිසුන්ගේ වෙනස් වෙනවා. ඉතින් ඊළඟට මේ ඕරා එකත් එක්ක මොනවද ගොඩනැගිලා තියෙන විශ්වාස. විශ්වාස ගණනාවක්ම ගොඩනැගිලා තියෙනවා. එක විශ්වාසයක් තමයි ඕරා එකේ පැහැ අඳුරු වෙද්දී ඕරා එකේ දීප්තිය අඩු වෙද්දී මිනිස්සයා මරණයට ළඟා වෙනවා කියන එක. තවත් එක වැදගත් කාරණාවක් තමයි මේ ඕරා එකේ සිදුරු ඇති වෙනවා. ඒ කියන්නේ අපි මානසිකව දුර්වල වෙද්දී අපේ මානසික ශක්තිය, අපේ මානසික වර්ධනය පහත වැටෙද්දී විශේෂයෙන් අපි ස්ට්‍රෙස් වෙද්දී මේ ඕරා එකේ සිදුරු ඇති වෙනවාලු. ඉතින් තුනා මේ සිදුරු ඇතුලෙන් අර අපි විශ්වාස කරන හොල්මන් නොඑක ආත්ම මේක ඇතුළට රිංගනවලු. ඉතින් ඒ විදිහට රිංගුවාට පස්සේ අර බහුපුද්ගලතාවයක්. ඒ කියන්නේ මිනිස්සු දෙන්නෙක් එක තැනක ඉන්න තත්ත්වයක් වදාගත් වෙනවලු. ඉතින් මේ වගේ තත්ත්වයක් ඇති වුණාම ලංකාව ඇතුළේ නම් තොইল නැටීම ඒ වගේ දෙයක් කරනවා ශාන්ති කර්මයක්. ඔය පිටරටකදී මේක අදහස් කරන්නේ මේ ඕරා එකත් එක්ක බැඳුණු සංකල්පයක්. ඉතින් මේගොල්ලෝ ඕරා එක දියුණු කරන්න භාවනා කරනවා, මානසික තත්ත්වයේ තමන්ගේ මනස සංසුන් කරගන්න උත්සාහ කරනවා. අවත මනස දියුණු කරගත්තට පස්සේ මේ ඕරා එකේ සිදුරු වැහිලා යනවලු. ඉතින් මොකක්ද අපිට මේ මතය ගැන අවසාන විදිහට දෙන්න පුළුවන් අදහස? ඉතින් මම මේක මගේ පෞද්ගලික අදහසක් විදිහට මම දෙන්නම්. දැන් මේ වගේ මතයක් ගොඩනැගිලා තියෙනවා. සමහර පිරිසක් විශ්වාස කරනවා, සමහර පිරිසක් විද්‍යාත්මක කරුණු මත පදනම් වෙලා නෑ එහෙම දෙයක් නෑ කියලා කියනවා.
කොහොම වුණත් එහෙම දෙයක් ගොඩනැගිලා තියෙන එකෙන් මිනිස්සුන්ගේ මානසික තත්ත්වය තමයි නිරූපණය වෙන්නේ. ඒ කියන්නේ ඕවර් එකක් කියලා එකක් තියෙනවා. ඒකෙන් මිනිස්සු ඒ අවස්ථාවේදී අපි කියමුකෝ මේක ජීවීන් ගොඩක් හැමෝට පුදුව අපි ශාකපත්‍රයක් පරීක්ෂා කරත් ශාකපත්‍රයේ පිහිදෙන කිරණ වගේක් තියෙනවා. ඉතින් මිනිස්සුන්ව ફોකස් කරොත් මිනිස්සුන්ගේ මානසික මට්ටම දැන් අද ලෝකේ වෙනකොට ගොඩාක් ප්‍රශ්නවල ගොඩාක් ගැටලුවල ඉන්නේ. ඉතින් මේ වගේ ඕවර් එකක් තියෙනවා කියලා විශ්වාස කරන පිරිස තමන්ගේ ඕවර් එක තව ටිකක් දියුණු කරගන්න මේකේ වර්ණය ගොඩක් කහපාටට හරව ගන්න විශේෂයෙන් පිටරටවල ලොකු අවධානයක් දීලා තියෙනවා. ඉතින් ඒ විදිහ අවධානයක් දීලත් එක්ක අපි ඔය කතා කරන මානසික තත්ත්වය දියුණු කරන විදිහ මෙඩිටේෂන් භාවනා කරන වැඩ මනස සංසුන් කරන එක අභ්‍යාස කරන්න පුරුදු වෙලා තියෙනවා. ඉතින් ලෝකේ ගොඩාක් සංකීර්ණ ඉස්සරහට ඇවිදගෙන යනකොට අපේ මනස මේ විදිහට සංසුන් කරගන්න එක සෑහෙන්න වැදගත් ගොඩාක් දේවල් වලට මුහුණ දෙනකොට. ඉතින් ඕවර් එකක් කියන මතයක් ගොඩනැගීම ඇතුලේ අපි ඇත්තක් වුණත් එහෙම නොවුණත් ඒ වගේ මතයක් ඇතුළේ ඉන්නගත් එක්ක මිනිස්සු තමන්ගේ මනස ටික ටික දියුණු කරගන්න උත්සාහ කරනවා. ඒක හොඳ ප්‍රවණතාවයක් අද වගේ මේ මානසික මට්ටමත් එක්ක හැමදේම තීරණය වෙන කාලෙක. මොකද මනස තමයි හැම දෙයකටම පොදු වෙන්නේ කියලා අපි බුදුදහම ඇතුළේදී ඉගෙන ගන්නවා. ඉතින් මම අවසානයේ කර ආවා මේ ඕවර් එකක් කියන මාතෘකාව ගැන මම වචනය අහලා තිබ්බා. මෙහෙම දෙයක් තියෙනවා කියලා විශ්වාස කරනවා කියලා හිතේ තිබ්බා. ඊට අමතරව මම කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. ඉතින් මට ආසාවක් ආවා මේ ගැන කරුණු හොයන්න. කරුණු හොයාගෙන යද්දි මට හිතුණා මේ ගැන වීඩියෝ එකක් කරන එකත් ගොඩක් ඉන්ටරෙස්ටිං වෙයි කියලා. ඉතින් ගිහිල්ලා එන්නම් ආයෙත් ඉක්මනටම එන්නම්.